ඒතර එහෙනම් ඉස්සෙල්ලා මොකද අරමුණු කරන්න ඕනේ? ප්‍රතිපත්ති පූජාව. ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමයි අවශ්‍ය වෙන්නේ. කවදාවත් ධර්මානුධර්ම ප්‍රතිපන්න නැති කෙනෙකුට බුදුහාඳුරන්ට ආමිෂයක් පූජා කරන්න බෑ සාර්ථකාන්දමේ. බුදුහාඳුර කවුද කියලා දැනගෙන ඉපෑ ආමිෂයක් පූජා කරන්න. බුදුහාඳුර කවුද කියලා දැනගන්න නම් මොකද්ද මග? බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා කියත හැකිද බුදුහාඳුර මෙයයි කියලා? මේ බුදුරජාණන් වහන්සේ කියලා? නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධ ශරීරයේ බුදු වෙනට ඉස්සෙල්ලා තිබුණා. උපන්දා ඉඳන්ම තිබුණා. කවුරුත් එකට වැඳේ නෑනේ. වැඳුම් පිඳුම් පටන් ගත්තේ කවද්ද? බුද්ධත්වයට පත් වෙච්ච තැන් ඉඳන්. එහෙනම් ශ්‍රේෂ්ඨ ඒ ඥානයයි. අර රූපේ නෙමෙයි. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ භික්ඛවේ යෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් ධර්මයේ දකිනවා නම් එතනත්තා මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් එතනත්තා මා දකිනවා.